ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන හැමදෙනාම. මිත්‍රෝර්නේ අපේ ජීවිත දිහා හැරිලා බලපුවාම ඇත්තටම අපි අපේ ජීවිතය විඳවනවද නැත්නම් විඳිනවද? ඉතින් මම එහෙම කියන්න හේතුව මොකක්ද? ඒකට ලොකුම හේතුවක් තියෙනවා මිත්‍රෝර්නේ. මිත්‍රෝර්නේ ඔයා දැන් බලන්න ඔයා ඉපදුන දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් ඔයාගේ ජීවිතේ වැය කරලා තියෙන්නේ මොනවා වෙනුවෙන්ද කියලා. ඇත්තටම කිව්වොත් මිත්‍රෝර්නේ ඔයා මේ වෙනකන් ජීවිතේ වැය කරලා තියෙන්නේ ඔයාව පෝෂණය කරන්න විතරයි. ඉතින් මිත්‍රෝර්නි මේ දෙයට සාපේක්ෂව බලනකොට ඔයා ඔයාගේ ජීවිතය විඳලා නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ඔයා දැන් කරන්නේත් මේ මොහොතේ කරන්නේත් ඔයාගේ ජීවිතය විඳවන එක විතරයි. මිත්‍රෝර්නි මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් ඇත්තටම අපි සතුටින් ඉන්න මොකක්ද කරන්න ඕන කියලා අහපුවාම එයාලා මෙන්න මේ වගේ උත්තරයක් අනිවාර්යෙන්ම ඔයාට දෙයි. අපෝ ඔකවත් දන්නේ නැද්ද? මේ ලෝකේ අපිට සතුටින් ඉන්න ඕන නම් අනිවාර්යෙන්ම අපිට සල්ලි තියෙන්න ඕනේ. ඒ වගේම ඒ සල්ලි වියදම් කරලා අපිට ඕන විදිහට ඇඳුම් අඳින්න, කන්න බොන්න, යාන වාහන අරගෙන ඒ වගේ ගමන් යන්න පුළුවන්. ඉතින් මිත්‍රෝර්නි, ඔයා හිතනවද මේ වගේ ඔයාට සදාකාලිකවම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා? මිත්‍රෝර්නි කවමදාවත් එහෙම කරන්න බෑ. උදාහරණයක් විදිහට අරගෙන බලන්න. ඔයා කොච්චර මුදල් ඉපයුවත් ඒව ඇති වෙනවද කියලා? ඇති වෙන්නේ නැහැ නේද? ඔව්. ඒ වගේම බලන්න ඔයා ඔයාගේ ජීවිතේ කොයිතරම් වෙලාවක් සතුටින් ඉඳලා තියෙනවද කියලා? ඇත්තටම ඔයා කවදාවත් සතුටින් නම් ඉඳලා නැහැ. ඔයා හැම වෙලාවෙම බලන්නේ මං ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟ මිනිත්තුවේදී ඊළඟ ෂණයේදී මොකද්ද කරන්න කියලා විතරයි. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ඔයා ජීවිතය විඳින්නේ නැතුව ජීවිතය විඳවන්නේ. ඔයා මේ ලෝකේ ලොකුම සල්ලිකාරයා කියලාවත්, ඔයා මේ ලෝකේ හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා කියලාවත්, මේ ලෝකේ හොඳම කෑම වර්ග කන්නේ ඔයා කියලාවත්, විනෝද චාරිකා යන්නේ හොඳටම ඔයා කියලාවත්, ඔයාගේ පෙම්වන්තියත් එක්ක සතුටින් කාලය ගත කළා කියලාවත් ඔයාට කවමදාවත් ජීවිතයේ විඳවීමක් මිස විඳින්න ලැබෙන්නේ නැහැ. එතකොට මොකක්ද ජීවිතය විඳිනවා කියන්නේ? ඇත්තටම මිත්‍රෝර්නි ජීවිතය විඳිනවා කියන්නේ මේ මොහොතේ අවබෝධයෙන් ජීවත් වීමයි. අපි පෝෂණය කරන්න ඕන අපේ ශරීරයවත් අපේ සිතවත් නෙමෙයි මිත්‍රෝර්නි. අපි හරියටම කරන්න ඕන අපේ සිත අවබෝධයෙන් ඉඳලා උසස් මට්ටමකට ගෙනියන එක විතරයි. හැබැයි මම මෙහෙම කිව්වා කියලා ඔයාගේ එදිනෙදා වැඩ කරන එක නවත්තලා සල්ලි හොයන එක නවත්තලා මෙන්න මේ වගේ මෝඩ වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා. මම කිව්වේ එකම දෙයයි. මේ මොහොතේ අවදානයෙන් ජීවත් වෙන්න. මේ මොහොතේ ජීවත් වෙන්න. හරිම සතුටින් මේ මොහොතේ ජීවත් වෙන්න. එහෙනම් මිත්‍රෝර්නි අදට අපි ගිහින් ඉන්නම්. ඔයාට සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.